සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අස්සසුම් ප්‍රතිලාභී වල හැම කෙනෙක්ම අදත් සැමටම මුදල් YouTube නාලිකාවෙන් ගේන අලුත්ම වීඩියෝ එකකට. ඉතින් ජනවාරි මාසයේ අස්සසුම් ලාභීන්ට මම අද සුබම සුබ ආරංචියක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම කියවනේ මගේ වීඩියෝස් වලින් අද ජනවාරි 23 වෙනිදා අනිවාර්යෙන් ජනවාරි මාසයේ අස්සසුම් ලාභීන්ගේ අස්සසුම් මුදල් සිස්ටම් එකට දානවා කියලා. ඉතින් මම කිව්වා වගේම අද සිස්ටම් එකට මුදල් දාලා තිනවා. ඉතින් ගොඩක් YouTubers ලා මට බැනලා තිබ්බා මම කියන්නේ බොරු කියලා. ඉතින් ඒ YouTubers ලාටම අද උත්තරයක් විදිහට රජය මගින් ජනවාරි මාසයේ අස්වැසුම් ලාභීන්ගේ අස්වැසුම් මුදල් සිස්ටම් එකට දාලා තියෙනවා. ඉතින් රජය මගින් නිවේදනය කරපු විශේෂ තොරතුරු කිහිපයක් තමයි අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මේක බලන ඔයාටත් රුපියල් 20000ක මුදල් තෑගයක් දිනා ගන්න ඕන නම් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. මුලින්ම මම රතු පාටි රවුන්ඩ් කරලා පෙන්වන තැන උඩින් ටච් කරන්න. ඊට පස්සේ ඔයාට මගේ අස්වැසුම YouTube channel 4 පෙන්වාවි. උඩින්ම තියෙනවා සැමටම මුදල් කියලා YouTube channel එකක්. ඒක ඉස්සරහින් තියෙන සුදු පාට subscribe button එක උඩින් touch කරන්න. ඊට පස්සේ දෙවනියට තියෙනවා අස්වැසුම කියලා channel එකක්. ඒක ඉස්සරහිනුත් අර වගේ සුදු පාට subscribe button එකක් තියෙනවා. ඒක උඩිනුත් click කරන්න. ඊළඟට තියෙනවා අස්වැසුම හරිම තොරතුරු කියලා channel එකක්. ඒක ඉස්සරහින් තියෙන සුදු පාට subscribe button එක උඩත් click කරගන්න. අවසානයේට තියෙනවා එසන තොරතුරු කියලා channel එකක්. ඒක ඉස්සරහින් තියෙන සුදු පාට subscribe button එක උඩත් click කරගන්න. ඉතින් මේ විදිහට ඔයා මගේ YouTube channel 4ම subscribe කරලා තිබ්බොත් එක YouTube channel එකකට රුපියල් 5000 ගානේ YouTube channel 4ටම රුපියල් 20000ක මුදල් තෑගයක් ඔයාට දිනා ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මගේ YouTube channel 4ම subscribe කරලා තියාගන්න. ඉතින් මුලින්ම කියන්න ඕන ජනවාරි මාසේ අස්වැසුම් මුදල් අද දිනේදී සිස්ටම් එකට රජය මගින් බැර කරලා තියෙනවා. ඉතින් දෙවන අදියරේ කට්ටියගේ මුදල් තමයි මේ විදිහට සිස්ටම් එකට බැර කරලා තියෙන්නේ. ඉතින් මම කිව්වා වගේම අද ජනවාරි 23 අද දවසේ දෙවන අදියරේ කට්ටියගේ මුදල් සිස්ටම් එකට බැර කරලා තියෙනවා මේ විදිහට. ඉතින් ඒ වගේම තමයි මේ මුදල් ඔයාලට ජනවාරි 28 වෙනිදායින් පස්සේ බැංකුවෙන්ම ගන්න පුළුවන්. ඒ කියන්නේ තව දවස් 5කින්. අද ජනවාරි 23නේ. තව දවස් 5කින් ඔයාලට මේ සල්ලි බැංකුවෙන් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා කලබල වෙන්න එපා. දෙවන අදියරේ කට්ටියගේ මුදල් මේ විදිහට සිස්ටම් එකට වැටලා තියෙනවා. ඒ වගේම තමයි දැන් ඔයාලා කල්පනා කරනවා ඉතින් දෙවනි අදියරේ කට්ටියට විතරද මේ මුදල් ලැබෙන්නේ කියලා. ඉතින් පළවෙනි අදියරේ කට්ටිය කිසිම කෙනෙක් බය වෙන්න එපා. ඔයාලගේ මුදලුත් දෙවන අදියරේ කට්ටියගේ මුදල් ලැබුණු සෙනින්ම ඔයාලගේ මුදලුත් හම්බ වෙනවා කියලා රජය මගින් දැනුවත් කරලා තියෙනවා. ඉතින් පළවෙනි අදියරේ කට්ටියට මේ විදිහට මුදල් ප්‍රමාද වෙලා තියෙන ඔයාලා දන්නවා ඇති. ඔයාලා තොරතුරු යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලියක් සිදු කරා. ඉතින් ඒ ක්‍රියාවලිය සිදු කරපු නිසා මේ විදිහට ප්‍රමාද වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ මුදල් දෙවන අදියරේ කට්ටියගේ මුදල් දාපු සෙනින්ම ඔයාගේ මුදලුත් ඔයාලට ගන්න පුළුවන් වෙනවා කියලා රජය මගින් දැනුවත් කරලා තියෙනවා. ඉතින් අදට මෙවැනි විශේෂ තොරතුරු තමයි අද මම මේ වීඩියෝ එක මගෙන් ගෙනාවේ. ඉතින් දැන් දෙවන අදියරේ කට්ටියගේ මුදල් සිස්ටම් එකට වැටලානේ. ඉතින් ඔයාලා සිස්ටම් එක බලා ගන්න දන්නේ නැත්නම් චෙක් කරන්න දන්නේ නැත්නම් ඔයාගේ මුදලුත් වැටලාද කියලා දැන්ම ඔයාගේ නම පල්ලෙහා කමෙන්ට් කරන්න. මම සිස්ටම් එක ඔයාලට චෙක් කරලා දෙන්නම්. ඔයාලා නම ගහලා ඔයාලගේ මුදල් වැටලාද නැද්ද කියලා. ඒ නිසා දැන්මම ඔයාගේ නම පල්ලෙහා කමෙන්ට් කරන්න. මම ඔයාලට සිස්ටම් එකක් චෙක් කරලා දෙන්නම්. ඉතින් අදට මෙවැනි තොරතුරු තමයි ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා මෙවැනි තොරතුරු ලැබූ සැනින් මං වීඩියෝ අරන් එනවා. ඉතින් බැංකුවට සල්ලි වැටෙන ගමන්ම මම වීඩියෝ එකක් අරන් එන්නම්. ඒ නිසා දැන්ම subscribe කරලා තියාගන්න මගේ channel එක. ඔයාලා හැම කෙනෙක්ටම සුබම සුබ දවසක්.